අයිබෝවන් ළඟේන පළාත් පාලන මැතිවරණය ගැන ගොඩක් දෙනා නොයිසිලෙන් තමයි බලන් ඉන්නේ. ඉතින් අද අපි හිතුවා පළාත් පාලන මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභාවේ සමීක්ෂණ ප්‍රතිඵලය ඔබට ලබා දීමට. වීඩියෝකට යන්න කලින් මතක් කරනවා ඔබ අපගේ YouTube නාලිකාව තාමත් subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. එසේනම් අද අප නරඹමු 2025 පළාත් පාලන මැතිවරණයේ කුරුණෑගල මහනගර සභාවේ සමීක්ෂණ ප්‍රතිඵලය. මුලින්ම සිටින්නේ ජාතික ජන බලවේගය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 8109ක්. එය ප්‍රතිශතයක් ලෙස 45.14%ක්. දෙවන ස්ථානය සමගී ජන බලවේගය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 5257ක්. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 29.26%. තුන්වැනි ස්ථානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1062ක්. එය ප්‍රතිශතයක් ලෙස 5.91%. හතරවෙනි ස්ථානය එක්සත් ජාතික පක්ෂය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1050ක්. එය ප්‍රතිශතයක් ලෙස 5.84%. එවැගේම අවසාන වශයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1032ක්. එය ප්‍රතිශතයක් ලෙස 5.74%. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර ආසන 12ක් හිමි වනවා. එවැගේම සමගි ජන බලවේගයට ආසන 6ක් හිමි වනවා. එවැගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් ආසනයක් හිමි වනවා. එවැගේම එක්සත් ජාතික පක්ෂයටත් එක් ආසනයක් හිමි වනවා. එවැගේම ශ්‍රී ලංකා මහජන පක්ෂයටත් එක් ආසනයක් හිමි වනවා. මෙම සමීක්ෂණ ප්‍රතිඵලයේ ඉදිරියෙන්ම සිටින්නේ ජාතික ජන බලවේගය. මෙය අප විසින් සිදු කරනු ලැබූ අපක්ෂපාතී ප්‍රතිඵලයක් බව කරුණාවෙන් සලකන්න. ඔබේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබදායි දවසක්.